අට්‍රැක්ටර් එකක් අරන් ආවා. බලන්න අයිටම් එක ළඟට ඇවිල්ලා කොහොමද කියලා මම මේක ස්ටාර්ට් කරනවා. ඔන්න වාහනේ ස්ටාර්ට් කරා. ස්ටාර්ට් කරාම දුම යනවා පේනවත් දන්නේ නැහැ. බලන්න ළඟට ඇවිල්ලා ඔන්න වාහනේ දුම යනවා. හරිද? ඕක තමයි ලෑන්ඩ් මාස්ටර් එක අට්‍රැක්ටර් එක. ඉතින් මේක අපි හරවද්දි හැරෙන්නේ මෙන්න මේ විදියට. ඇත්ත ට්‍රැක්ටරේ හැරෙනා වගේම තමයි. ඔන්න ඔහොම තමයි හැරෙන්නේ. ඉතින් මේක 4 wheel වැඩ කරන ඕෆ් රෝඩ් යන්න පුළුවන්. අර හොබි ග්‍රේඩ් RC එකක් ෆුල් ප්‍රොපෝෂනල්. අපිට ස්පීඩ් එක ඕන ගානට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අපිට මේ හරවන එක ඕන ගානට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේ. ස්ටාර්ට් කර ගමන් දුම යනවා වාහනේ. ඉතින් ඔන්න ඔහොමයි. මේකත් අපිට මෙන්න මෙහෙම මේක නම් අතින් මෙහෙම සන්න පුළුවන්. එතකොට මේකේ බැටරි එක එන්නේ මෙන්න මේ සීට් එක යට. බැටරි එක බැස්සාම මේ සීට් එක උස්සලා බැටරි එක charge කරන්න තියෙන්නේ. ඉතින් ඕක තමයි අට්‍රැක්ටර් එක. ඉතින් මෙන්න මේ වගේ ලස්සන කුඹුරක තියලා ආතල් එකේ පදින්න පුළුවන් භාණ්ඩයක් මේක. බලන්න ඔයාලට පේනවාද කියලා ට්‍රැක්ටරේ යද්දි මෙන්න මෙතන බෙල්ට් එකක් කරගෙනවා මේකේ. මම අතින් ඉස්සලා පෙන්නන්නම්. මෙන්න මෙතන බලන්න. ඒ ඔක්කොම ඇත්ත වාහනේ විදියටම වැඩ කරනවා. අන්න ඒකයි මේකේ තියෙන ගතිය.